සුබම සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ලයිෆ් විත් සුලා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම වෙනදා වගේම ගොඩාරියක් ආදරෙන්. ඉතින් අද නම් vlog එකෙන් මම අරන් එන්නේ අපේ garden එක නෙමෙයි මේ මම අඳුරන මම කියන්නේ මටත් වැඩි අපේ අම්මා අඳුරන ටීචර් කෙනෙක්ගේ garden එකක්. ඉතින් අපි මේ ළඟදී එහෙ ගියා. මට හිතුණා එහෙ ගියපු වෙලාවේ ඔයාලටත් පෙන්වන්න මෙන්න මේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටික අරගන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් ආස වෙයි කියලා මේ garden එකේ ලස්සන බලන්න. ඉතින් ටීචර් උගන්වලා කියන්නේ මේ දවස් ටිකේ ඉස්කෝලේ නිවාඩුනේ. නිවාඩු කාලේ එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හවස් වරුවේ තමයිලු මේ විදියට මේ garden එක හදාගන්නේ. ටීචර්ගේ මහත්තයාත් ගොඩක් උදව් කරනවා කිව්වා garden එක මේ වගේ ලස්සනට තියාගෙන ඉන්න. ඉතින් අපි බලමු නේද ටිකෙන් ටික මේ garden එකේ ලස්සන කොහොමද කියලා. හැබැයි ඔයාලට එක දෙයක් කියන්න ඕනේ. මම මේ අතරින් පතර තමයි ක්ලිප්ස් ගන්නෙ. මොකද මේ අපි වීඩියෝ එකක් ගන්න නෙවෙයි ටීචර්ලා ගෙදරට ගියේ. පොඩ්ඩක් ටීචර් බලලා කතා කරලා එහෙම එන්න. ඒත් එක්කම අපේ අම්මට මල් අතු කීපයක් ඕන වෙලා තිබ්බා. එයාත් දැන් අර පිස්සුවෙන් වගේ මල් හදනවනේ. ඒ හින්දා මේ මල් අතු ටික ඉල්ල ගන්නයි පොඩ්ඩක් ටීචර් බලලා කතා බහ කරලා එන්න තමයි ගියේ. ඉතින් ඒ අතරේ තමයි මට හිතුනේ මෙච්චර ලස්සන garden එකක වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා නම් ඔයාලත් ආස වෙයි කියලා එක බලන්න. ඉතින් ඔයාලා බලන්න මේ ගොඩක් වටින වර්ග එහෙම ටීචර් මාර විදියට හරියම ලස්සනට නිරෝගීව හදාගෙන තිබ්බා. මම ගොඩක් ඒ වගේ නම් දන්නෙත් නෑ. මේ හැම වර්ගයකින්ම අපිටත් පැල ගලවලා දුන්නා, අතු කපලා දුන්නා. එපා කියද්දී මම නම් කීපයයි ගෙනාවේ. ඔයාලට කියන්න අපේ අම්මට ලොකු බෑග් එකකින් එකක් මල් අතු පැල හැමදේම ගලවලා දුන්නා. ඉතින් බලන්න හරි ලස්සනට හරි පිළිවෙලට මේ ටීචර් මල් ටික හදාගෙන ඉන්නවා. හැබැයි එදා අර විමාලියක් කලක් ගෙදර ගියපු දවසේ වගේම මේ දවස්වල අපිට ඉතින් හරියට වැස්සනේ. ටීචර්ත් මිදුළු අතු ගා ගන්න උනේ නෑ කිව්වා. අපි යනකොට උදේ 9ට විතර ඇති. ඉතින් ඒ වෙනකොටත් වැස්ස තිබ්බ හින්දා ටීචර්ට මිදුළු අතු ගා ගන්න උනේ නෑ කිව්වා. ඉතින් ඒකයි මේ තැන් වල පොළ වැටලා වගේ තියෙන්නේ. නැත්තම් අතු ගාපු වෙලාවක වගේ නම් මේකත් වැඩිය ගොඩාක් ලස්සනට ඇති. ඉතින් මිදුළ බලන්නකෝ ලස්සන පොන් තියලා ලස්සන පෙළ වර්ග හදලා කොච්චර ලස්සනට ටීචර් විදුල තියාගෙන ඉන්නවද කියලා. අද මම මේ වීඩියෝ එකට වොයිස් දෙන්නේ අපේ ගෙදරින් ඉඳන්. කියන්නේ සීයේ කනුවේ ගෙදරින් ඉඳන් ඇඹිලි පිටියේ ගෙදරින් ඉඳන්. ඒ හින්දා පාරේ සද්ද එනවා හරියට. ඒක පොඩ්ඩක් අනේ මට සමා වෙන්න ඉතින්. මට මේක ඉක්මනට කරගන්න ඕන හින්දා මම මෙහෙන් අද වොයිස් කරන්න කියලා හිතුවා. මේ ඉන්නේ ටීචර්. ඔය හැම එකෙම පේනවා දතු කපලා අපේ අම්මට දෙනවා. අනේ ටීචර් එපා කියද්දිත් ඒත් දෙනවා. කමන්නේ අක්ක මේකත් ගිහිල්ලා හදාගන්න මාව මතක් වෙන්න හදාගන්න ගගා. අනේ මන් දන්නේ ඇත්තමයි. මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ මල් හදන අය ඉන්නව නේද? එයාලගේ හිත මාර ලස්සනයි. එතකොට මගේ channel එක ඔයා බලන්නේ අද නම් channel එකට subscribe එකක් දාන්න, වීඩියෝ එකට like එකක් දාන්න කියලා තාදරෙන් මතක් කරනවා. මම කිව්වේ මල් හදන අයගේ හිත හරි ලස්සනයි කියලා. මම දැකපු ගොඩාරියක් අය එහෙමයි. අහම්බෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව හැරෙන්න අනිත් අය නම් හැමෝම මේ වගේ හරිම හොඳ අය. ඔයාලා දන්නවනේ ඉතින් මම මේ දවස් ටිකේම දැන් මාසෙකමාරක් වෙලේ ඉඳන්ම කරන්නේ 100ක් මල් ඕඩර් එක කියලා. ඉතින් මේ බලන්න ගහල එකක් හැදිලා තියෙන ලස්සන. 100ක් මල් ඕඩර් එක කරන නිසා මට ලංකාවේ හැම පළාතකින්ම වගේ කියන්නේ
කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, එතකොට වීරකැටිය, තව කොහෙද කුලියාපිටිය, ඒ වගේ මට මතක නෑ දැන් ගොඩාක්. ඒ වගේ හැම පැත්තකින්ම මගෙන් සෙයක් මල් පැල ගත්තා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඒ ගතපු අය ඔයාලට කියන්න මාරම හොඳ අය. ඒ කියන්නේ කවුරුවත්ම කිසිම කෙනෙක් මේ වෙනකල් මම හිතන්නේ ඕඩර්ස් යවලා ඇති 500 ගානකට වැඩිය. ඔව් ඊටත් වැඩි මම හිතන්නේ. ඒ කිසිම කෙනෙක් අද තව වෙනකල් වචනකින්වත් මගේ හිත රිදෙන වචනයක්වත් කියලා නැහැ. හැමෝම කියන්නේ මිස් වගේ ව්‍යාපාරේ සාධාරණයි, ඒක දියුණු වෙන්න ඕනේ. එහෙම අරවද මේවද මන් දන්නේ පුදුම මිනිස්සු ඉන්නේ. මගේ වීඩියෝස් බලන තව මට කෙනෙක් හම්බුණා, නෝරක්ක කෙනෙක් හම්බුණා. එයාත් ඒ වගේ හරිම හොඳයි. මොකද්ද තව අම්මා කෙනෙක් හම්බුණා සෞදි දණයා වීඩියෝස් බලන්නේ. අනේ අම්මත් එහෙමයි. හැමදාම කතා කරනවා තෙරුවන් සරණයි දුව කිය හැමදාම කතා කරනවා. මේ ඉන්නේ එක කස්ටමර් කෙනෙක්. මෙයා හම්බුනේ මාතර කස්ටමර් කෙනෙක්. ඉතින් එයා මාතර ඉඳලා ඇවිල්ලා පැලගෙනිච්චා. එයාත් හරි හොඳ මිස් කෙනෙක්. මේ තියෙන්නේ මොකද්ද මේ රතු 16 මේ විදිහට තමයි මේ මෞෂාකේ මංගව තියෙන මෞෂාකය. මේ ටීචර්ලාගෙද නෙමෙයි අපේ ගෙදර මෞෂාකයක් මම උඩ හදාගෙන ඉන්නවා. යට තිබ්බොත් ගොළු බෙල්ලෝ කන හින්දා මේකෙන් තමයි මම අතු කට් කරලා මේ පැලබෝ කරගන්නේ. මම ඔයාලට දාස්මල් ගැන වීඩියෝ එකක් කරලා ඇති. මේකෙන් පැලබෝ කරගන්න විදිහ අතු වලින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලන්න. ඉතින් මේකෙන් කපලා හදන අතු හරියම නිරෝගීව හැදෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට අතු රතු පාට 16 මේ වගේ පැල හරි අතු හරි ගන්න ඕන නම් ඒකත් මට අර කලින් දාපු WhatsApp නම්බර් එකටම මැසේජ් එකක් දාලා අහන්න. ඒකත් මට දෙන්න පුළුවන්. එතකොට මම බලන්නේ හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ මාසයක් විතර වෙන පැල මේ වගේ දැන් පොට්ටු දාගෙන එනවා. මේ මොකද්ද මම කියන්න හැදුවේ? ඒකත් මතක නැහැ. කියන්න හදපු එක ඊළඟ vlog එකකින් කියන්න. අදට මේ vlog එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. මම ඔයාලගේ ආදරණීය සුලා ආයිත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකල් අදට මම ගිහිල්ලා එන්නම්. බුදු සරණයි.